යාළුවනේ දැන් වෙලාව 11:45යි. අපි පට්ට භයානක වැඩක් කරන්න යන්නේ. මේ කැලේ මැද කපු මහත්තයෙක් මහසෝනට තට්ටුවක් තියලා තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ මොනවද තියෙනවද දන්නේ නැහැ බං. මට නම් මතක් වෙද්දි කියලා නෑ. අනේ මචං මට නම් බෑ මේ වැඩේ කරන්න. මහසෝනාවත් අපේ බෙල්ල මිරිකයි. පිස්සුද බං මෙහෙදි මහසෝනේ නෑ බං. මොනවද කියනවා මේ මහසෝනා නෙමෙයි. අද නම් ණය ගහලා තමයි මැරෙන්නේ. බලපංගු මේ. අනේ මචං අපි අම්මා ආතල් දෙන්න නම් එපා ඈ. උන් පටන් ගත්තා. මොකද සද්දයක් එනවා? අනේ මට නම් බෑ මම යනවා. මේ පිස්සුද මං ආයෙ පටන් ගත්තා මම වරෙන් බං නටුවත් පෙවුනේ මොන අනේ මේ මූට් එක බෑ බං ලේනත් කරනවා මෙතන පිස්සු කෙනින්න එපා වරෙන් බං. මේ වරෙන් බං යන්න බං උඹ මේ අනේ මට නම් බෑ බං. යමන් බං ගෑණි මට නම් බෑ බං. යාළුවනේ අපි දැන් වට්ටිය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි බලන්නටම ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මූ පිස්සු ගෙල්ලා බං මේ යන්න හදනවා මෙච්චර මේ ළඟටම ඇවිල්ලා. මේ පිස්සුද මේ වරෙන් බං යන්න පින්න මේක. මෙන්න මචං බඩු. මෙන්න යාළුවනේ මට නම් මෙන්න යාළුවනේ පෙරේත වට්ටිය. ඔයාලට බලා ගන්න පුළුවන් මේ බලපංගු බං කුණු හැත්තක්ද කොහෙද බං මේක මේ දීලා තියෙන්නේ. මහසෝනට මෙහෙම දෙනවද බං මේ හිටම් මැස් කළා මේ බලපංගු. මෙච්චරයි. ඕමයි යාළුවනේ කිව්වත් වගේ පෙරේත 70ක් තමයි දීලා තියෙන්නේ මේ මස් කෑල්ල චූටි. ඔයාලට පේනවා ඇති. මේ හැම වෙලේම බයයි බය ගන්න එපා මේ මස් දැක්කාම මක්කල් කාපන්. මස් කැල්ලන්නේ මේ මහසෝනාවත් මගේ බෙල්ලත් කයි. මහසෝන කරන හරෝ කවු මම බය ගුල්ලෙක් බං බලපන් මේ දෙවල් දාගෙන මහසෝන විතිකන් කාලා මහසෝන කයි අපේ කාපන්. බොටුව තමයි කන්නේ අපේ. ආව්. අනේ කවදාවත් මේ මිනිහා මාව කියන වෙලාවට එක්කගෙන යන්න දෙන්නේ නැහැ නේ අත්තමයි. මං උදේ පාන්දර ගියපු පිම්ම නෙමේ. එහෙන් වහිනවා උදේ ඉඳන් අතන ඉඳගෙන ඉඳලා කොන් දෙකක් කො මෙහෙන්. අනේ මන් දන්නේ මට එපා වෙලා තියෙන්නේ. උදේ ඉඳන් අලහොදී සම්බෝලයි බතුයි කාලා එපා වෙලා තියෙන්නේ. මෙලහට මං වෙලා තිබ්බ එක කාලා හොඳට බුදි ඇති. ඒක තමයි කරන්න පුළුවන්. යරුට විතරක් බං. මේ ෆෝන් එක අමතක වුණා බං. මේ මොන ෆෝන්ද බං වරෙන් බං යන්න. උඹ මැරෙන්න හදනවා. යම අඩේ වරෙන් බං. දුකපන්. මහසෝන ඇත්තටම ඉන්නවා බං. ඉනන් ගෑනු කෙනෙක් දාන්න බලන්න එපා බං. මොකක් හරි කමන්නේ. පස්ස බලන්න එපා දුකපන්. පස්ස බලන්න එපා. කවුදක් වර ගාල කඩාකතු හඩක් වගේ දුවන්නේ? යකෝ මාවත් එක්ක පලාලා මං සීලවතී නන්දා. මොනවද මේ කාලා තියෙන්නේ? වඩයක් ඉතුරු කරලා ගිහින් දෙන මොකොද්ද? පටසිරි මං සීල් ගත්තානේ. ඔහෙ කමන්නේ. අනේ අම්මපා අද කාලේ ඉන්න ගෑනුන්ට හරියට වඩයක් බැද ගන්න බෑනේ. එහෙන් මේක කර වෙලා එහෙන් ලුණු වැඩි